Hello guys, welcome back to my YouTube channel. මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ skin care routine video එක. එහෙනම් අපි ගිහින් බලමු මගේ skin care routine එකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම මම use කරන face wash මොනවද කියලා ඔයාලත් එක්ක share කරගන්න. මම pimples වලට use කරන්නේ මෙන්න මේ ජැනෙට් එකේ pimple out face wash එක. මේක මාරම හොඳයි. ඔයාලගේ skin එකේ pimples තියෙනවා නම් ගොඩාක් හොඳයි මෙන්න මේ face wash එක. මේක මම හැමදාම use කරන්නේ නැහැ. pimples තියෙනවා නම් විතරයි මේක use කරන්නේ. ඊළඟට මම use කරන අනිත් face wash එක තමයි මෙන්න මේක. මෙන්න මේ ජැනෙට් එකේම Ayurveda Fair Natural මෙන්න මේ face wash එකක් මම use කරනවා. මේක තමයි ගොඩක් වෙලාවට daily use කරන්නේ. අර face wash එක use කරන්නේ සාමාන්‍යයෙන් මගේ skin මෝනේ pimples තිබ්බොත් විතරයි. මේ දෙක තමයි මෙන්න මේ face wash දෙක තමයි මම සාමාන්‍යයෙන් use කරන්නේ face wash එකක් විදිහට. ඊළඟට අපි බලමු මම මගේ skin එකට use කරන cream වර්ග මොනවාද කියලා. ඊළඟට මම use කරනවා මගේ සාමාන්‍යයෙන් මම use කරන face cream එක තමයි මෙන්න මේ Janet product එකේම Fair Natural Fairness Cream කියන face wash එක. මේක සාමාන්‍යයෙන් මම අවුරුදු 4ක විතර ඉතලා use කරනවා. මේක මට මාරම හොඳයි. ඒ කියන්නේ skin එක bright වෙනවා. මට මේකේ හොඳ result එකක් තියෙනවා. ගොඩක් මම Janet product use කරන්න ගත්තේ දැන් අවුරුදු මම හිතන්නේ අවුරුදු 4කට 5කට කලින් ඉඳලා. මේක මට මාර best result තියෙන product එක. මම සාමාන්‍යයෙන් face cream අනම්මනම් ගොඩක් use කරන කෙනෙක් නෙවෙයි. ඉතින් මේක සාමාන්‍යයෙන් මම එළියට යනවා නම් විතරයි use කරන්නේ. හැමදාම මේ skin care routine එකක් කියලා routine එකක් follow කරගෙන යන කෙනෙක් නෙවෙයි මම. සාමාන්‍යයෙන් කොහේ හරි එළියට යනවා නම් අනිවාර්යෙන් මේක use කරනවා. ඒ වගේම tone එක use කරලා තමයි මම මේ face cream එක use කරන්නේ. අපි සාමාන්‍යයෙන් මොන දේ කරත් face එක wash කරගත්තට පස්සේ skin tone එකක් use කරන එක අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද ඒක හොඳයි ඔයාගේ මැරුණු හැම ඉවත් කරගන්න මේ වගේ ගොඩක් දේවල් වලට skin tone එකක් use කරන එක ගොඩක් හොඳයි. ඉතින් මම නම් use කරන්නේ මම ගොඩක් brand වල toner වර්ග use කරලා තියෙනවා. ඉතින් මම දැන් නම් use කරන්නේ මෙන්න මේ Forever එකේන කහ කොහොඹ tone එක. skin tone එක තමයි මම use කරන්නේ. මේක හොඳයි. මේක තමයි මේක use කරන pimples වලට වගේ ගොඩක් හොඳයි මේක. ඊට අමතරව මම use කරලා තියෙනවා Janet එකේ cucumber tone එක. ඒකත් ගොඩක් හොඳයි. මම දැන් නම් ඉතින් මෙන්න මේක තමයි use කරන්නේ. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි pimples ප්‍රශ්නේ. ඉතින් මටත් එක ගොඩක් වෙලාවට තියෙනවා මූණේ pimples ඇවිල්ලා කොහරි ගමනක් යනකොට ගොඩක් වෙලාවට මූණේ pimples ආපුවම අපිට හරිම අවුල්නේ නේද? ඉතින් මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. මම ඒක අඩු කරගන්න use කරා මෙන්න මේ Janet එකේ මෙන්න මේ roller pin එක. ඒක දැන් නම් use කරනවාද මොකද මගේ මූණේ ලොකෝට pimples එන්නේ නැති හින්දා. ඊළඟට pimple mark ආවහම මම ගොඩක් වෙලාවට use කරනවා මෙන්න මේ Janet එකේමයි. මම ගොඩක් Janet fan කෙනෙක්. මම මාර ආසයි මේ Janet brand එකේ product වලට. මෙන්න මේ no mask treatment මෙන්න මේකත් use කරනවා. මම සාමාන්‍යයෙන් pimple එකක් mark එකක් ආවහම හොඳ කරගන්න බැරි වුණොත් මෙන්න මේක තමයි use කරන්නේ. ඉතින් මම use කරන්නේ මෙන්න මේ product ටික තමයි. සාමාන්‍යයෙන් ගොඩක් අය තියෙන ලොකු ප්‍රශ්නයක් මේ pimples ප්‍රශ්නේ. ඉතින් pimple ප්‍රශ්නෙට මම අර ඔයාලට පෙන්නපු product හොඳයි. තව ඔයාලා දන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරලා යන්න. තව දෙයක් තමයි මම මේ use කරන හැම product එකම ඔයාට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මම අද ඔයාලත් එක්ක share කරගන්නේ මට result තියෙන මට හොඳම product ටික තමයි. ඔයාලට මොනවා හරි මගේ skin care routine එකේ පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මම ඔයාලට අනිවාර්යෙන් reply කරනවා. message එකක් හරි comment එකක් දාගෙන යන්න මම අනිවාර්යෙන් ඔයාලත් එක්ක ඒ ගැන share කරගන්නම් මොනවද කියලා. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අයට ඉස්සරහට මගේ
එමා vlogs YouTube channel එකෙන් මොනවද ඕනේ කියලාත් ඔයාලා අනිවාර්යෙන් මට කියන්න. මම අනිවාර්යෙන් ඔයාලට අවශ්‍ය වීඩියෝ එකම ෂෙයා කරගන්න. එහෙනම් ළමයි මම අදට මෙතනින් මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ගන්න ඇති කියලා. ඉතින් ඔයාලට මම යූස් කරන ෆේස් පැක් එතකොට මම යූස් කරන අනිත් හැම දෙයක්ම ඔයාලත් එක්ක ඉස්සරහ වීඩියෝ එකකින් ෂෙයා කරගන්න. අදට මම මෙතනින් අතර වෙනවා. ඔයගලන්ට සුබ දවසක් වේවා.